ඔයාට පුළුවන් ද ඔයාගේ බොස් ගෙන් මිලියන එක සැලරි එකක් දෙන්න කියලා අහන්න. හැබැයි ඔයාට රුපියල් මිලියනයක් තියා රුපියල් 5000ක සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් ගන්න ඕන තමාරුයි නේද? මටත් ඉස්සර එහෙමයි. හැබැයි මම දන්නවා මාසෙකට රුපියල් මිලියනයක් හොයන පොරක්. එයාගෙන් මං හොයාගත්තා මාසෙකට රුපියල් මිලියනයක් හොයන රහස් තුනක්. ඒ රහස් තුන ඔයා ඉගෙන ගත්තට පස්සේ ඔයාට රුපියල් ලක්ෂ ඉඳන් මිලියනයකට යන එක නැති. අන්තිම රහස තමයි හැබැයි පොරගේ ජීවිතේම වෙනස් කරන්නේ. පළවෙනි එක රිවර්ස් එකට හිතන්න. ඔයා නිකන් රුපියල් මිලියනයක් මං හොයන්නේ කොහොමද කියලා හිතුවා. නිකන් එවරස්ට් යටේ ඉඳන් උඩ බලලා මට මේක කොහොමද නගින්නේ කියලා හිතනවා වගේ. හැබැයි මෙහෙම හිතුවොත් කොහොමද? මම රුපියල් මිලියනයක් හොයන්න 100 දේවල් කීයක් විකුණන්න ඕනේද? 10000 දේවල් කීයක් විකුණන්න ඕනේ? රුපියල් ලක්ෂ දේවල් කීයක් විකුණන්න ඕනේද? ඊට පස්සේ මේ ප්‍රොඩක්ට් එක දැනගත්තාම එමෙහිට හිතලා බලන්න මේ ප්‍රොඩක්ට් විකුණන්න ඕනේ ස්කිල්ස් knowledge එක කොහොමද ගන්න කියලා. ඒක දැනගන්න පස්සේ හැබැයි බොස්ට ඕන මගුලක් වෙන්න කියලා ඔයාට ඒ ක්‍රමයෙන්ම යන්න පුළුවන්. දෙක, ඔයාගේ කම්පැනි එකේ ගොඩක් අයට බැරි ඔයාට විතරක් පුළුවන් ස්කිල් එකක් ඉගෙන ගන්න. මගේ මාමා කෙනෙක් A level වත් කරන්නේ නැතුව security post එකකින් කැරියර් එක පටන්ගෙන අන්තිමට branch 5ක regional manager කෙනෙක් වුණා. මම මාමාගෙන් ඇහුවා මේ මාමා කොහොමද security post එකේ regional manager කෙනෙක් වුණේ? මාමා එතකොට මට කියනවා එක දවසක් ඉටලි වලින් මැනේජර් කෙනෙක් අපේ කම්පැනියට ඇවිල්ලා මම පොරට ලොකු ප්‍රසන්ටේෂන් එකක් කරා. හැබැයි ඉතින් අයි මාමට ප්‍රසන්ටේෂන් කරන්න දුන්නේ. ඉතින් පුතේ මුළු කම්පැනිම කඩ පුළුවන් මට විතරනේ. බලන් ගියාම මාමා නයිට් ඩියුටි කරන ගමන් කඩේ ඉගෙනගෙන. අන්තිමට මාමාගේ කම්පැනි කට්ටිය මාමට කෝට් එකක් අඳලා ප්‍රසන්ටේෂන් එක කරන්න යවලා. 3 ලොකුම රහස ඔය හිතන්නෙම නැති දෙයක්. කෙලින්ම බොස් ගෙන් ගිහින් අහන්න. මේ විදිහට බොස් මම මේ කම්පැනි එකේ 1 මිලියන් සැලරි එකක් ගන්න මොන වගේ ස්කිල්ස් ද ඩෙවලොප් කරගන්න ඕනේ? ඔයාගේ බොස් ඇත්ත නායකයෙක් නම් ඒ බොස් අනිවාර්යෙන් ඔයාට ඒ ටාගට් එකට යන්න උදව් කරයි. හැබැයි ඉතින් එහෙම පෙන්වන්නේ නැත්නම් එහෙම කරන බොස් කෙනෙක් ළඟට වැඩට යන්න.